ඔයාලා හැමදෙනාම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම හිතුවා ඔයාට කියලා දෙන්න ඇඳුමකට ප්ලැකට් එකක් කරගන්න ලේසිම විදියක්. මේ ප්ලැකට් එකක් කරගන්න ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ අතරින් ගොඩාක්ම ලේසි ක්‍රමයක් තමයි අද කියලා දෙන්නේ. ඕනෑම කෙනෙක්ට කරගන්න පුළුවන් විදිහට ඉතාම ලේසියෙන් මේ ප්ලැකට් එක ඔයාට කරගන්න පුළුවන්. ප්ලැකට් එකක් ඇඳුමකට කරගනිද්දී ඉදිරිපසට තමයි අපි මේ ප්ලැකට් එක කරගන්නේ. එතෙන්දී ඔයාට මේ ඇඳුම නැම්මකට කපලා තියෙන්න ඕන. ප්ලැකට් එකක් දාගන්න නම් ඉදිරිපස පළුව නැම්මට තියෙන්න ඕන. මම පොඩි රෙදි කොටසකින් ඔයාට පැහැදිලි කරන්නම්. ඊළඟට තමයි මේ ප්ලැකට් එකට ඔයාට පුළුවන් රෙදි ඔයා ඇඳුමට ගන්න රෙදි වර්ණයට ගැලපෙන වෙනත් විදිහේ රෙදි කොටසකින් මේක කරගන්න. නැත්නම් මේකෙන්ම කරන්නත් පුළුවන්. එහෙම කරනවට වඩා මේ වගේ වෙනින් පාට රෙදි කෑල්ලකින් කරාම ගොඩක් ලස්සනයි. එතකොට මේ ප්ලැකට් එකට ගන්න ඕන රෙදි කෑල්ල පළල නම් අඟල් 3ක් ඇති. පළල ගන්න ප්ලැකට් එකට ගන්න රෙදි කෑල්ලේ අඟල් 3ක්. මේකේ දිග පැත්තට උස පැත්තට ගන්න ඕන ඔයාට මේ ප්ලැකට් එක අවශ්‍ය උස තියෙනවනේ. අන්න ඒ උස වගේ දෙකකුයි තව අමතරව අඟල් 2ක් විතර වැඩිපුර ගන්න. මොකද මෙතනින් අර ඇදිලා මැහෙනකොට මම ඔයාට ඒක කරනකොට පැහැදිලි කරන්නම්. ඒ නිසා ඔයාට ප්ලැකට් එකේ අවශ්‍ය උස වගේ දෙගුණයක් උසටයි තව අමතරව අඟල් 2කුත් එක්කන් මෙන්න මේ ඒ විදියට උසට රෙදි කෑල්ල ගන්න. පළල නම් අඟල් 3කට ඇති. හොඳයි. එහෙනම් අපි වීඩියෝ එකට යන්න කලින් තව පුංචි දෙයක් කියන්න ඕන. ඔයා මගේ වීඩියෝස් බලලා මොනවා හරි දෙයක් ඉගෙනගෙන තියෙනවා නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එක ගෙන්න ගන්න. ඒ වගේම තමයි වීඩියෝස් යාළුවන්ටත් බලන්න share කරන්න, like කරන්න, comment කරන්න කියලා හැමදෙනාගෙම ඉල්ලනවා. අපි යන් මේක කරන විදිය බලන්න. දැන් මේකේ ඔන්න ඉදිරිපස පළුව තමයි මේ තියෙන්නේ. මේකේ අපිට හරි මැදින් තමයි මේක කරගන්න ඕනේ. ඒ නිසා අපි මේ කොටස නමා ගමු. දෙකට සමානව මෙන්න මේ විදිහට නමා ගන්න ඕන. ඔන්න ඔය විදිහට සමානව නමාගෙන මේකේ මේ මැදින් නවන්න. නැවුවට පස්සේ මේ නැවුම් පාර දිගේ ඔයාට පුළුවන් හරි මැදට ඉර ඇඳ ගන්න. ඔන්න ඔය විදිහට ඇඳ ගන්න මැද හොයාගන්න මේ හදන්නේ. දැන් ඔන්න අපි නැවුවට පස්සේ මේ නැවුම් පාර තියෙනවනේ මේක දිගේ අපිට ඇඳ ගන්න පුළුවන් අවශ්‍ය උස. දැන් මේ මැද ඉඳන් ඔයාට ප්ලැකට් එකේ අවශ්‍ය උස මෙහෙම ලකුණු කරගන්න. මේ විදිහට ඔයාට අවශ්‍ය උස මැද රේඛාවේ ඉඳන් ඔන්න ඔය විදිහට ලකුණු කරගන්න. ඔයාට කැමති තරමක් දාගන්න. 5ක් 6ක් 7ක් ඒක ඕනම කැමති උසක්. ඒ විදිහට ලකුණු කරගන්න. ඔයාට අවශ්‍ය උසට. එහෙම ලකුණු කරගෙන ඒ රේඛාව අවසන් වුණ තැන ඉඳන් දෙපැත්තට ගහන්න අඟල් භාගේ. මේ රේඛාව දිගේ කෙලින් අදින්න අවශ්‍ය උස ඊට පස්සේ මෙතන ඉඳන් දෙපැත්තට අඟල් භාගේ ඔන්න ලකුණු කරගන්න. ඊළඟට මේ මැද රේඛාව තියෙනවනේ. මේ මැද රේඛාව දිගේ අඟල් භාගයක් ලකුණු කරගන්න ඉහළට. ඒ විදිහට ලකුණු කළා අපි මේ භාගේ ලකුණු කරපු ලක්ෂ 3 යා කළා ත්‍රිකෝණයක් විදිහට මෙතන ඇඳ ගන්නවා. මෙන්න බලන්න මෙතන ත්‍රිකෝණයක් විදිහට ඇඳ ගන්නවා. ඔන්න ඔය විදිහට. මෙන්න මේ විදිහට අපි ඇඳ ගන්න ඕන. ඔයාට ප්ලැකට් එකේ අවශ්‍ය උස ලකුණු කරන්න එතන ඉඳන් දෙපැත්තට භාගේ අඟල් භාගේ ලකුණු කරලා මේ රේඛාව දිගෙත් ඉහළට අවසන් වුණ තැන ඉඳන් ඉහළට භාගයක් ලකුණු කරලා මේ භාග ලකුණු කරපු ලක්ෂ 3 යා කළා ත්‍රිකෝණයක් විදිහට ඇඳ ගන්න. දැන් අපි මේකේ මේ ප්ලැකට් එක කපන්නේ කරගන්න මේක කපා ගන්න. මේ මැද ඉඳන් කෙලින්ම කපාගෙන ඇවිල්ලා මේ කට් දෙක මෙහෙම දානවා. මේ ත්‍රිකෝණේ මේ කට් දෙක දෙපැත්තට කපා ගන්නවා. කෙලින්ම කැපුවා මේක දෙපැත්තට මේ අඟල් භාග දෙක කපලා මේ දෙක මේ කට් එක දා ගන්නවා. මේක බලන්න කපන විදිය මෙහෙම
මේක රේඛාව දිගේ මැදින් කැපුවා. කපලා මෙතන භාගේ. මෙන්න මේ ලකුණු කරපු භාගේ දෙපැත්තට කපා ගන්න ඕන. අපි කට් මාක් දාන්නේ. ඒ වගේ ඔන්න ඔය විදිහට කපා ගත්තා. දැන් හරි. මේ බලන්න කැපුවට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා. දැන් අපි මේක මෙන්න මේ විදිහට කෙලින් අතට රේඛාවක් විදිහට මේ ටික මෙහෙම තියාගන්නවා. මේ තාම මේ ඉදිරි පළුව තියෙන්නේ. හරි ඔන්න ඔය විදිහට දැන් අර කට් දෙක දාපු නිසා අපිට මේක කෙලින් අතට රේඛාවක් විදිහට හදාගන්න පුළුවන් වුණා. මේ බලන්න. දැන් මේ ඉදිරිපස තමයි තියෙන්නේ අපි කපාගත්තු එක. ඊට පස්සේ ගන්න ඔයාට අර ප්ලැකට් එකට අවශ්‍ය රෙදි කොටස. මේක අරගෙන මේ දැන් ඇඳුමේ හොඳ පිට තියෙන්නේ. ඇඳුමේ කන පිට පැත්තේ දැන් කර මෙහෙම දැන් දිග ඇරලා මන් තියෙන්නේ. ඔයාලට පැහැදිලි ඇතිනේ. මෙහෙම තිබුණු ඇඳුම අපි අවශ්‍ය උස කපාගෙන මේ දෙපැත්තටත් කපා ගත්තා. දැන් අපි මේ කට් එක දාපු නිසා අපිට රෙද්ද හසුරව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කෙලින් අතට හැරෙව්වා. හරි. මේ ප්ලැකට් එකට කපාගත්තු කොටස තමයි මේ අතට හරවලා තියෙන්නේ. දැන් මේ හොඳ පිට තියෙන්නේ මේ යට තියෙන්නේ කන පිට පැත්ත. ඊළඟට අපි ප්ලැකට් එකට ගත්තු රෙදි කොටස මෙහෙම අරගෙන ඒකේ මේ රෙදි කෑල්ලේ හොඳ පිට පැත්ත තියෙනවා ඇඳුමේ කන පිට පැත්තේ. මේ බලන්න. මෙන්න මේ විදිහටයි තියන්නේ ඒක. ඇඳුමේ හොඳ පිට මෙතන තියෙන්නේ. දැන් ඇඳුමේ කන පිට මේ පැත්තනේ. ප්ලැකට් එකට ගත්තු රෙදි කෑල්ලේ හොඳ පිට පැත්ත තමයි යටින් තියාගන්නේ. දැන් පැහැදිලි වෙන්නේ නැති ඔයාලට. මේක අර පයිපින් එකකට අපි රෙදි කෑල්ලේ යටින් තියලා උඩට නවලා මහන විදියම තමයි. මේ විදිහට තියාගෙන මෙතන මැහුම් වාසිය දිගේ අපි මහ ගන්නවා. අඟල් භාගයකට මේක දිගේ මහ ගන්න. ඔන්න දැන් මම ඒක පින්ස් ගහලා ඔයාලට පෙන්නන්නම්. මේක කරගන්න විදිය. ඔයා මෙහෙම පින්ස් ගහන්න ඕනේ නැහැ. මැෂින් එකට තියලා කෙලින්ම මහ ගන්න. මෙතන අඟල් භාගයට ඔන්නෝම මහ ගන්න. මේ දිගේ මහ ගන්න. දැන් මේ අර අපි කට් එක දාගත්තු නිසා මේ රෙදි කෑල්ල මේ ඇඳුම හසුරව ගන්න අපිට පහසුයි. ඔන්න ඔය විදිහට හරවලා මෙන්න මෙහෙම අඟල් භාගයකට දිගේ මහ ගන්න. ඊට පස්සේ මේ රෙදි කොටස යට පැත්තෙන් උඩට ගන්න. අරගෙන අපි අර පයිපින් එක කරගන්නේ. අන්න ඒ විදිහට නැවතත් මේක භාගයක් මෙහෙම නවලා බලන්න මෙහෙම භාගයක් නවලා මේක දැන් මේ පැත්තට හරව ගන්න. ඕනනම් උඩින් මැස්මකුත් ගහගත්තට කමක් නැහැ. මේ විදිහට ඕන දැන් අපි මෙහෙම අඟල් භාගයකට මේක මහලානේ තියෙන්නේ. ඊට පස්සේ මේ රෙදි කෑල්ල අඟල් භාගයකට මෙහෙම නවලා පයිපින් එක ගහන විදියම තමයි මෙතෙන්ට ගෙනල්ලා නැවතත් මේක කෙලින් මේ විදිහට තියලා දිගටම මේක කෙලවරෙන් මහ ගන්න ඕන. මේක අපි පයිපින් එකක් කරන විදියම තමයි. එතකොට මේ ප්ලැකට් එකේ පළල ඔයාට ලැබෙනවා අඟලකට. මොකද භාගේ මැහුම් වාසිය දෙපැත්තට ගියාම ඉතිරි අඟල් දෙක අඟල නැවිලා තියෙනවා. ඔන්න ඔය විදිහට මේක අයින දිගේම මහගෙන යන්න. ඒක මහද්දි විශේෂයෙන් මතක තියාගන්න ඔයා මේ ප්ලැකට් එකට ඔයා ගත්තු රෙදි කොටසේට ගැලපෙන නූලකින් මහ ගන්න ඕන. මේකට දැන් සුදු නූලක් නෙවෙයි හරියන්නේ කළු පාට නූලකින්ම තමයි ඔයා මේකේ අයින දිගේ මහන්න ඕන. මෙන්න මේ විදිහට ඔයා මහ ගන්න ඕන. මේ විදිහට අපි මහ ගත්තට පස්සේ මේ බලන්න මෙන්න මෙහෙම තමයි ඔයාට තියෙන්නේ. ඔන්න ඔය විදිහට ලැබෙනවා. මේ විදිහට මේ කළු පාට නූලකින්ම මහලා තියෙනවා. දැන් ඔයා මේක මෙන්න මෙහෙම හරව ගන්න. ඔන්න මේ ඕන පැත්තකට ඔයාට මේක හරව ගන්න පුළුවන්. මේ පැත්තට ඕනම් මේ පැත්තට දාන්න පුළුවන්. නැත්නම් මේ පැත්තට කරගන්න පුළුවන්. ওই විදිහට එක මත එක මේ විදිහට තියාගන්න. එක මත එක මේ විදිහට තියලා මෙතන යටින් ත්‍රිකෝණයක් විදිහට අතින් මෙහෙම මේක හරියට හදාගන්න. ඒ විදිහට හදාගෙන ඔයාට පුළුවන් මේකේ ඕපන් එක අවශ්‍ය තරමක් තියාගෙන ඉතිරි ටික මෙහෙම ඔහොම මහ ගන්න පුළුවන්. උඩින් අවශ්‍ය තරමට මහ ගන්න පුළුවන්. මේ යට ත්‍රිකෝණ විදිහට මහලා උඩ මේ විදිහට කොටුව වගේ මහ ගන්න පුළුවන්. ඕනනම් ඔයාට පුළුවන් බටන්ස් අල්ල ගන්නත් පුළුවන් මේක. දැන් මෙතන ඔයාට මහනකොට ඔයාට මේ උඩින් ඕපන් එක අවශ්‍ය තරම් ඉතිරි කරලා ඉතිරි ටික සේරම මෙහෙම මහලා දාන්නත් පුළුවන්. ඒකලා උඩින් ලස්සන බටන්ස් ටිකක් අල්ලගත්තට පස්සේ තව මේක ලස්සනයි. ඉතින් ඊටාම ලේසියෙන් කරගන්න පුළුවන්. අර අපි මම ඔයාලට කියලා දුන්නු විදිහට අඟල් භාගෙට
කට් එක දාගත් කට් මාක් එක දෙපැත්තට දාගත්තට පස්සේ ඔයාලට ඇඳුම ඕන විදිහට මෙහෙම කෙලින් අතට හසුරව ගන්න පුළුවන්. ඊට පස්සේ අර පයිපින් එකක් ගහන යටපැත්තෙන් තියලා උඩට නවලා ඒ විදිහම තමයි ඔන්න කරගන්න තියෙන්නේ. මේක ඉතින් ඉතාම ලේසි ඕනෑම කෙනෙක්ට මේක කරගන්න පුළුවන්. මේ වගේ දෙයක් ඇඳුමකට කරගත්තම ලස්සන බ්ලවුස් එකකට ගවුමකට ඕනම දෙයකට මේක කරගන්න පුළුවන්. ඉතින් අර විශේෂ දෙයක් තමයි අර මතක තියාගන්න මේ ප්ලැකට් එකට මහනකොට ඔයා ඒ පාට නූලකින්ම මහන මේ රෙදි කොටසට ගැලපෙන. දැන් මේකේ සුදු පාට නූලකින් මෙහුවොත් මෙතන ලස්සන ෆිනිෂ් එකක් එන්නේ නැහැ. ඒ නිසා මේ පාට නූලකින්ම මහ ගන්න ඕන. ඒ වගේන සැලකිලිමත් වෙලා ඉතින් ඇඳුමකට ප්ලැකට් එකක් ඔයා කරගන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.